සුබම සුබ දවසක් වේවා යාළුවනේ. මෙන්න ඔයාලා හොය හොය හිටපු සුපිරි වීඩියෝ එකක් අරගෙන ආවා. කොහොමද Binance account එකක් හදලා ඒක verify කරගන්නේ කියලා යාළුවනේ. එහෙනම් යාළුවනේ ඔයා මගේ channel එකට තවමත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන් මේක share කරන්න. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම යාළුවනේ ඔයා Play Store එකට යන්න. Play Store එකට ගිහින් Binance account එක download කරගන්න. ඒක හරිම සරල දෙයක් යාළුවනේ. Play Store එකට ගිහින් Binance account එක download කරගන්න. හරි යාළුවනේ එහෙනම් පළමු පියවර ඉවරයි. දැන් download කරගත්ත මේ Binance account එක open කරගන්න. open කරන යාළුවනේ මෙතන email phone number දෙකම දෙන්න පුළුවන් කියලා මෙයාලා කියලා තියෙනවා. ඒ වුණාට මම නම් යාළුවනේ යෝජනා කරන්නේ මේකට ඔයා හොඳ ඊමේල් එකක් දෙන්න. මොකද අපි මේ මුදල් එක්ක ගනුදෙනු කරන හින්දා ෆෝන් නම්බරයට වැඩිය ඊමේල් එක මම හිතන විදිහට මමත් දීලා තියෙන ඊමේල් එක වටිනවා කියලා මට හිතෙනවා. හොඳ ඊමේල් එකක් දෙන්න යාළුවනේ මෙතනට. ඔයාගේ ඊමේල් එක හෝ Gmail එක මෙතනට දෙන්න මෙන්න මේ විදිහට. right මෙන්න මේ විදිහට මගේ Gmail එක මම දෙනවා. දෙල යාළුවනේ මෙතන next කියන තැන next කරන්න. ඔයා දුන්න ඊමේල් එකට කෝඩ් එකක් එනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක්. ඊමේල් එකට ගිහින් මෙන්න මේ විදිහට කෝඩ් එක අරන් මෙන්න මේ හරිය ටයිප් කරන්න. මේ වෙරිෆිකේෂන් කෝඩ් කියලා තියෙන තැන ටයිප් කරන්න. හරිම පහසුයි යාළුවනේ. ටික වෙලාවකින් කෝඩ් එක එනවා ඊමේල් එකට. right බලමු. මෙන්න මේ විදිහට මගේ ආපු කෝඩ් එක මම ටයිප් කරනවා. හරිම පහසුයි. හරිම සරලයි යාළුවනේ. ස්කිප් නොකර වීඩියෝ එක බලන්න. මෙන්න මෙතන next දෙන්න. next දුන්නම යාළුවනේ ඔයා හොඳ password එකක් මෙතන දෙල්ලනවා. මම උදාහරණයක් විදියට ඔයාට මෙන්න මේ password කියන තැන අංක එතකොට simple capital වෙනත් hash mark වගේ දේවලුත් එක්ක හොඳ password එකක් මෙතනට ඉල්ලනවා යාළුවනේ. ඉතින් මෙන්න මෙතනට හොඳ password එකක් දෙන්න යාළුවනේ. මෙන්න create password කියන තැනට යාළුවනේ. අපි බලමු. මෙන්න මේ විදිය හොඳ සුපිරිම password එකක් දෙන්න යාළුවනේ. මෙන්න ඔයාලට example එකක් දීලා තියෙනවා මම. මෙන්න මේ විදියට හොඳ password එකක් මේකට දෙන්න. දීලා next කියන තැන next කරන්න. හරිම පහසුයි, හරිම සරලයි යාළුවනේ. වීඩියෝ එක skip නොකර බලන්න. skip කරන්න එපා. මොකද හරියට මේක verification කරගන්න ඕන. right. මෙන්න මේ විදිහට දුන්නාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා යාළුවනේ. හරි. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට දැන් එයි. right. මෙන්න මේ වෙල්කම් කියලා වැටේ දැන්. දැන් මෙතන next දෙන්න. දැන් අපේ මූලික පියවර ඉවරයි යාළුවනේ. ඊළඟට දැන් අපි මේකේ වෙරිෆිකේෂන් ටික කරගන්න ඕන හරියටම. මේකට ඔයාගේ ඩ්‍රයිවර් ලයිසන්ස් එක හෝ පාස්පෝර්ට් එක හෝ ඩෙන්ටිටි ළඟ තියාගන්න. මෙන්න මෙතන continue Google කියන තැන දෙන්න. මෙතනදී ඔයාගේ ඊමේල් එක ඉල්ලනවා. ඊමේල් එක දෙන්න හරියට. මෙන්න මේ විදිහට ඊමේල් එක දෙන්න. right. ඊමේල් එක දුන්නාම මෙන්න මේ විදිහට එනවා. මෙතන next කරන්න. වීඩියෝ එක skip නොකර බලන්න යාළුවනේ. මෙන්න මෙතන ඔයාගේ හරියට ආයෙත් මෙතනට ඔයාගේ ඊමේල් එක දෙන්න. right. මෙන්න මේ හරියට ඊමේල් එක දෙන්න යාළුවනේ. මෙන්න මේ විදිහට මේ surprise කියන තැන ඊමේල් එක දීලා යාළුවනේ අපි අර ඉස්සල්ලා enter කරපු password එක. අපි අර හොඳ password එකක් හදාගත්තානේ. අන්නේ password එක යාළුවනේ මෙන්න මෙතන type කරන්න. හරිම සරලයි යාළුවනේ. හරිම ලේසි skip නොකර බලන්න. ඔයාලට කාගෙන්වත් උපකාරයක් නැතුව මේ Binance account එක verification කරගන්න පුළුවන්. හරි බලමු.
පාස්වර්ඩ් දීලා මෙන්න මෙතන next කියන තැන next කරන්න. next කරාම යාළුවනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. මෙන්න මෙතනදී ආයෙත් අර වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා ඊමේල් එකට. මෙන්න මෙතන ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක දෙන්න. right යාළුවනේ. දැන් වෙරිෆිකේෂන් කෝඩ් එක දුන්නා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා වෙරිෆිකේෂන් කෝඩ් එක දුන්නාම. හරි යාළුවනේ. දැන් අපිට තියෙන්නේ මේකේ වෙරිෆිකේෂන් ටික හරියට කරගන්න. මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා තැන දෙන්න යාළුවනේ. මේ යටත් ශ්‍රී ලංකා කියලා තියෙනවා එතනක් දෙන්න. ඔයා ID එක නම් මෙතන දෙන්නේ ID එක, પાස්පෝර්ට් එක නම් પાස්පෝර්ට් එක, ඩ්‍රයිවිං ලයිසන් එක නම් ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්න යාළුවනේ. මෙතන ඔයාගේ හොඳට පැහැදිලි පරණ ID එකක් තියෙනවා නම් මම යෝජනා කරන්න යාළුවනේ ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්න. දැන් මම ඩ්‍රයිවිං ලයිසන් එක තමයි දුන්නේ. මෙතන ඔයාගේ වම බලන්න කියනවා, යාලා දකුණ බලන්න කියනවා, කට අරින්න කියනවා, චූටි ටික්ස් ටිකක් තියෙන්නේ. ඒ ටික හරියට දෙන්න ඕන. මේ ඩ්‍රයිවිං ලයිසන් කියන තැන ක්ලික් කරන්න. දැන් ක්ලික් කරපුවාම ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක මෙතන අප්ලෝඩ් ෆොටෝස් කියලා ඉල්ලනවා, ටැග් ෆොටෝස් කියලා ඉල්ලනවා, පික්චර්ස් කියලා. මෙතන ඔයා අප්ලෝඩ් කරලා තියෙනවා නම් ෆෝන් එකකින් කලින් ගත් එකක් ඒක දෙන්න. දැන් මම නම් යාළුවනේ මෙතනින් ෆොටෝ එක ගහලම තමයි දෙන්නේ. රයිට්. මෙන්න මේ විදිහට ගහලා දුන්නාම සිද්ධ වෙනවා. හරි යාළුවනේ බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාගේ දෙපැත්ත වම බලන්න, දකුණ බලන්න, උඩ බලන්න, කට අරින්න කියලා පොඩි ටිකක් ඕන වෙනවා. හොඳ එළියට එන තැන යන්න යාළුවනේ. ටික දුන්නාම මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකට වැටෙනවා. අපරමු මෙයා පෙන්නන විදිහටම කරන්න යාළුවනේ. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න තව පොඩ්ඩයි තියෙන්නේ. හරි යාළුවනේ දැන් පේස් වෙරිෆිකේෂන් එක දුන්නාම පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. මේ හරි ඔයාලා දීලා තියෙන විස්තර හරිද කියලා බලන්නේ. හරියටම බලන්න යාළුවනේ. හරියටම බලලා කන්ටිනියු දෙන්න. right කන්ටිනියු දුන්නාම පස්සේ මෙන්න මේ වගේ තැනකටයි මේ ඊතලෙ පෙන්නපු තැන ක්ලික් කරන්න යාළුවනේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මෙන්න මේ හරියේ මේ arrow එකෙන් පෙන්නලා තියෙන ක්ලික් මාක් එක දුන්නා. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා යාළුවනේ. මේ ඉන්ටර්ෆේස් එකට මේ විදිහට වැටුණාන් පස්සේ ඔයා තවමත් මේ Binance account එක එයාලා වෙරිෆිකේෂන් කරලා දීලා නැහැ. පැය දෙකක් වගේ කාලයක් යනවා යාළුවනේ මේක වෙරිෆයි කරන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට වැටෙනවා. මේ ඊතලෙන් පෙන්නන තැන ඔයාලා යාළුවනේ පොඩ්ඩක් බලන්න. ඔයාලත් ක්ලික් කරන්න එතන. මෙන්න මේ හරිය යාළුවනේ ඉන්න ලෝඩ් වෙනවා. මෙන්න මේ විදිහ ලෝඩ් වුණාම මෙන්න මෙතන ඔයාලගේ user ID එක පෙන්නනවා. මෙන්න මෙතන වගේ තියෙන්නේ දැනට මෙන්න මේ විදිය. තව පැය දෙකකින් විතර යාළුවාගේ ඊමේල් එකට එනවා මැසේජ් එකක් වෙරිෆයි වුණා කියලා. මෙතන ඔටෝමැටික් මෙතන යාළුවනේ වෙරිෆයි කරගන්නවා ඔයා. ඔන්න යාළුවනේ වෙනදා වගේම ඔයාට සුපිරි විදිහට මේ වීඩියෝ එක ඉතාම පහසු විදිහට මූලික දැනුම නැතුව හදාගන්න විදිය ගෙනාවා. ඉතින් Binance එකේ මොනවා හරි දෙයක් ඉස්සරහට දැනගන්න ඕන නම් අනිවාර්යයෙන් මගේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. මගේ channel එක ඔයා තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. අනිවාර්යෙන් මේක කාට හරි බලන්න share කරන්න, like එකක් දාන්න අමතක කරන්නත් එපා යාළුවනේ. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක බැලුවට මගේ යාළුවන්ට thank you. සුබ දවසක්.